ඔස්ට්‍රේලියාව. මේක මගේ ස්ටෝරිය එකේ පළවෙනි පේජ් එක. ඒත් මේ ගමන මාව කොහෙට ගෙනියයිද කියලා ඒ වෙලාවේ මටවත් තේරුනේ නැහැ. ගෙදර අයව දාලා කොළඹින් පිටත් වෙද්දි මම ඒ වෙලාවේ දන්නේ එකම එක දෙයක් විතරයි. මේ මගේ ලයිෆ් එකේ චේන්ජින් පොයින්ට් එක කියලා. ඉතින් මුලින්ම ආහාපුරා කියලා තිබ්බේ චෙකින් එකට ගිහිල්ලා බෝඩින් පාස් එක අරගෙන බෑගේජස් ටික ඩ්‍රොප් කරගන්න. ඒක නම් ඉතින් මේ පොලිමේ පොඩි වෙලාවක් ඉඳලා කරගත්තා. ඊට පස්සේ ලිෆ්ට් එක නැගන් උඩට යද්දි හම්බෙනවා අපිට ඉමිග්‍රේෂන් එක. ඉතින් ඉමිග්‍රේෂන් එකෙන් ක්ලියර් වුණාට පස්සේ අපිට මුලින්ම හම්බෙනවා ලංකාවේ තියෙන ඩියුටි ෆ්‍රී එක. මේ ඒරියා එකත් පාස් කරගෙන තමයි අපිට අපේ බෝඩින් ගේට් එක හොයාගෙන යන්න වෙන්නේ. බෝඩින් ගන්න තව වෙලා තිබුණ නිසා මම මගේ ආසම් වැඩේ වෙච්ච මෙතන මේ ෆ්ලයින් වීවිං ඒරියා එකේ ඉඳන් ෆ්ලයිට්ස් බලාගෙන හිටියා. ඔන්න බලාගෙන ඉඳද්දි එනවා මගේ ෆ්ලයිට් එකක් මැලේසියාවට ගිහලා තමයි මට අද ඔස්ට්‍රේලියාවට යන්න තියෙන්නේ. මගේ ෆ්ලයිට් එකත් ආපු නිසා මම ඉතින් හිමින් සැරේ මගේ බෝඩින් ගේට් එක තියෙන පැත්තට යන්න ගත්තා. ඉතින් මෙතනට ගියාට පස්සේ පොඩි queue එකක් තිබ්බා. මේ queue එකෙන් පස්සේ මගේ ෆයිනල් සිකියුරිටි චෙක් එකෙන් පස්සේ මම ආව බෝඩින් ගේට් එකට. දැන් බෝඩින් ගේට් එකේ වාඩි වෙලා ඉන්නේ ෆ්ලයිට් එක බෝඩින් කරගන්නවා. ඊට පස්සේ එතන ඉඳලා විනාඩි 15ක් වගේ යද්දි ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න පුළුවන් වුණා. අන්ෆෝර්චුනේට්ලි අද මට තියෙන්නේ වින්ඩෝ සීට් එකක් නෙමෙයි. ටේක් ඔෆ් කරද්දි වින්ඩෝ එකෙන් එළිය බලද්දි තමයි හිත ඇතුලෙන් ලොකුම ටෙම්ප්ටි ෆීලිං එකක් එන්නේ. මොකද ගෙදර කට්ටිය හැමෝම සෑහෙන්න මතක් කරන ගන්නවා. ඉතින් පොඩි වෙලාවක් යද්දී ආව මම ප්‍රී ඕඩර් කරපු මීල් එක. මේක බජට් එයාලයින් එකක් නිසා ආයෙත් මේක ප්‍රී ඕඩර් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ වෙලාවට ඔයාලට මෙනු කාඩ් එකෙන් මේක ඕඩර් කරන්න පුළුවන්. කෑම එකත් කාලා පොඩි නිින්දක් දැම්මෙන් පස්සේ පැය 3:00මාරක් වගේ යද්දී අපි ආවා මැලේසියාවට. ඊළඟට මට තිබ්බේ මගේ ඊළඟ ෆ්ලයිට් එක කියන ඔස්ට්‍රේලියාවට යන්න තියෙන ෆ්ලයිට් එක තියෙන බෝඩින් ගේට් එක හොයාගන්න. ඉතින් මට ඊළඟ ෆ්ලයිට් එකට තව පැය 5:00මාරක් වගේ තිබුණා. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු අපි ඔස්ට්‍රේලියාවට මැලේසියාවෙන් ඉඳන් ගියපු ගමන.